Life with Dilly මගේ YouTube channel එකට. අද අපි හදන්න යන්නේ ඉතාම රසවත් ඉක්මනින් පහසුවෙන් හදාගන්න පුළුවන් මාළු ඇඹුල් තියාල එකක්. මම මේ මාළු ඇඹුල් තියාල එක හදන්නේ කෙලවල්ල මාළු ග්‍රෑම් 500කින් ඔයගලන්ට අවශ්‍ය වෙනත් බල මාළු, තලපත් වගේ මාළු වර්ගයක් භාවිතා කරන්න පුළුවන්. අපි බලමු තව මොනවාද මේ සඳහා අවශ්‍ය වෙන්නේ කියලා. අපිට ඕනි කරනවා ඉඟුරු ස්වල්පයක්, සුදු ලුණු පොඩ්ස් දෙකක් විතර, මිරිස් කුඩු තේ හැන්දක්, බැදපු 3-5 තේ හැන්දක්, ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක්, ගොරක පේස්ට් මේස හැඳි දෙකක්, එනසල් පොඩ්ස් දෙකක් විතර, කරාබු නැටි දෙකක්, අඟලක තමයි කුරුඳු පුතු කැබැල්ට අමතරව අපිට ඕනි කරනවා ලුණු රසායනික කහ ස්වල්පයක් සහ පොල් තෙල් ස්වල්පයක්. මුලින්ම අපි මාළු ටික සීසන් කරගමු. ඒ සඳහා මම ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරනවා. මෙතනදී මම ලුණු තේ හැඳි භාගයක් විතර එකතු කරන්නේ මම ගත්ත ගොරක පේස්ට් එක එකෙත් ලුණු යම් තරමක් අඩංගු වෙන නිසා. ඊට පස්සේ කහ කුඩු ස්වල්පයක්, ගම්මිරිස් තේ හැන්දක් වගේ දාලා අපි මේක හොඳින් මිශ්‍ර කරගෙන පැය භාගයක් විතර වගේ සීසන් වෙන්න තියමු. මේ මාළු ඇඹුල් තියාල එක හදනකොට මම පොඩි වෙනසක් කරනවා. අපි සීසන් වෙන්න තියපු මාළු ටික පෑන් එකේ පොඩක් සීල් කරගන්න යන්නේ. ඒ සඳහා මම පෑන් එකට ඔයිල් ටිකක් ස්ප්‍රේ කරනවා. ඊට පස්සේ මාළු කෑලි ටික මේකට දාගෙන අපි පොඩ්ඩක් මේක සීල් කරගමු. මේ තියෙන්නේ මම සීල් කරගත්ත මාළු ටික. ඇඹුල් තියාල එක හදාගන්න මම පේස්ට් එකක් හදාගන්නවා. එතනදී අපි මුලින් කිව්ව මේ අමුද්‍රව්‍ය ටික අඹර ගන්න ඕනි. මෙතනදී මම ග්‍රයින්ඩර් එක පාවිච්චි කරලා තමයි අඹර ගන්නෙ. ඔයගලන්ට මිරිස් ගලක් තියෙනවා නම් මිරිස් ගලේ උනත් අඹර ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම හදාගත්ත පේස්ට් එක. ලුණු මදි ගතියක් මට දැනුන නිසා මම තව ලුණු ස්වල්පයක් මේකට එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්නවා. ඊට පස්සේ අපි මේ සීසන් කරලා පෑන් එකේ සීල් කරගත්ත මාළු කෑලි ටික මේ පේස්ට් එකේ හොඳට දාලා දවට ගන්න ඕනේ. මාළු ඇඹුල් තියාල එක හදාගන්නේ මම මැටි ඇතිලියක. මෙතනදී මම ඇතිලියට එකතු කරලා තියෙනවා රම්පේ සහ කරපිංචා ලේයර් එකක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මාළු ඇඹුල් තියාල එක හදනකොට සමහර විට අඩිය අල්ලන්න පුළුවන්. අඩිය අල්ලන එක වළක්ව ගන්නත් මේ රම්පේ සහ කරපිංචා වලින් හොඳ සුවඳක් වගේම රසක් එකතු වෙනවා අපේ ඇඹුල් තියාල එකට. මේ විදිහට රම්පේ සහ කරපිංචා ලේයර් එකක් අතුර ගත්තට පස්සේ අපිට පුළුවන් මාළු ඇඹුල් තියාල දැන් අපි සූදානම් කරගත්ත මාළු කෑලි ටික මේකේ අතුර ගන්න. දැන් මේ විදිහට අපි සූදානම් කරගත්ත මාළු කෑලි ටික මේ භාජනයෙන් තියාගමු. දැන් මම මාළු ටික භාජනයට අහුරගෙන ඉවරයි. ඊට පස්සේ මාළු වැහෙන මට්ටමට එනකන් අපි වතුර ටිකක් එකතු කරගන්න ඕනේ. මම මේ පේස්ට් එක දාලා තිබ්බ භාජනයටම වතුර ටිකක් එකතු කරලා එකත් සොඳට සෝදලා මේකට දානවා.
දැන් මේ විදියට අපි පියනෙන් වහලා විනාඩි 15ක් විතර මේක උයා ගන්න ඕනි. ඊට පස්සේ පියන ඇරලා තව විනාඩි 10ක් විතර වගේ අඩු ගින්දරේ මේකේ තියෙන දියර ගතිය අඩු වෙනකම් අපිට උයා ගන්න පුළුවන්. ඒ අතරදී විනාඩි 10ක් විතර ගියාට පස්සේ ඔයගොල්ලෝ මාළු එක කලවම් කර ගන්න ඕනි. එතෙන්දී හැන්ද පාවිච්චි කරන්නේ නැහැ. අපි ඇතිරිය පොඩ්ඩක් හොලවලා තමයි මේක මිශ්‍ර කරගන්නේ. මේ තියෙන්නේ අපි හදාගත්ත රසවත් මාළු ඇඹුල් තියල් එක. මේකේ තෙත ගතිය ගන්නට දැන් හිඳිලා අවශ්‍ය තරමට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක ඕනම දෙයක් එක්ක අපිට කන්න පුළුවන්. ලේසියෙන් හදා ගන්නත් පුළුවන්. ඒ වගේම හරිම රසයි. ඉතින් ඕගොල්ලොත් මේක හදලා බලන්න. හදලා බලලා රස කොහොමද කියලා අපිට කමෙන්ට් එකක් තියන්න. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bell icon එකත් click කරලා තියාගන්න. අපි ඉදිරියේදී තවත් රසවත් රෙසිපි ගොඩක් සමගින් ඔයාලා හම්බ වෙන බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.